තල්ලරඹ ගම්බාර බෝධිය අභියස ඊයේ ප්‍රය පහන් වන තුරු පැවැතු ගම්මඩුවෙන් පස්සේ අද දවසේ මම හිතන්නේ ගම පුරා ඇවිදින මේ පෙරහැර ඉතාමත් චමත්කාර දර්ශනයක් වෙනවා. විශේෂුරු මම හිතන්නේ මේ තල්ලරඹ ප්‍රදේශයේ මාදර ප්‍රදේශයේ ආවේනික සංස්කෘතිකාංගයක් විදියට තමයි මේක අපිට දිස්වන්නේ. විශේෂයෙන් අපි චුට්ටක් කතා කර බලමු. මෙතන ඉන්නවා අපේ වලස්මාවගේ. කොහොමද අද දවස? මොකද හිතෙන්නේ? සාරි අමාරුයි ඉතින් මේ පිට් එක දාගෙන ඇවිදින එක. ඇවිදින එක නේ. බෝධිය ඇඩේ හින්දා ඉතින් එහෙම මානසිකව දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ නේ. කටිය මේකේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අද දවසේ ගංගා අතුරෙන් අරෙන්ෙන් ආවදන් වෙච්ච මිනිස්සු ඉන්නවා. එයාට අසද සාන්තිය ප්‍රාර්ථනා ගමඩයි හැමෝටම සාන්තිය තමයි බලාපොරොත්තු වෙන්නේ. ලැබෙන්නේ කියලා තමයි ප්‍රාර්ථනා. එහෙනම් ජය වේවා. ජය වේවා. හරි කවුරුවක් බලන්නේ නැහැ. මම හිතන්නේ මේ අපි දන්න කියන නංගි කෙනෙකුත් ඉන්නවා මෙතන. අපි අහලා බලමු මොකද මේ වෙන්නේ කියලා. අද දවසේ මොකද්ද මේ වෙන්නේ? ශාරණගේ කොළඹින්ම ආවේ නේද? සකහානිය. මොකද වෙන්නේ? ගම්මඩු ශාන්ති කර්මයේ අපේ මහන්සි වෙච්ච අයට පොඩි සංග්‍රහයක්. පෙරහැර ඉවරයි. නියමයිනේ. අදින් ඉවරයි. ඊයේ එළියකම් බැලුවද පෙරහැර? නැටුම් බැලුවා. සුපිරි වැඩක් සංවිධානය කරලා දිනවා. ඊයේ දවසේ එළි වෙනකම්ම ඊයේ දවසම අද දවසම ගම්මඩු ශාන්ති කර්මයෙන් පස්සේ ගම පුරා ඇවිදින වෙලාවේ අපේ මල්ලිකා නැන්දලයි නිවස අසල තමයි මේ ඉන්නේ. තරුණාගේ ඉස්සරහට ගන්න පේන්නේ නැත්තේ. පොඩි නම් ඉස්සරහට. හොඳයි එහෙනම් නැවතත් මෙවැනිම අවස්ථාවක යලි හමු වෙනතුරු අපිත් එක්ක ඉන්නවා මල්ලිකා නේද? චුට්ටක් කියන්න බලන්න අද මොකද්ද මේ වෙන්නේ කියලා. මඩුවලේ ශාන්ති කර්මයක් කරන්න හදන්නේ මේ සියලු දෙනාටම මේ සෙසක් ශාන්තියක් දෙන්න කියලා. ඊයේ දවසත් එක්කම අද දවසයි නේද? ලෝකවාසී සියලු දෙනාටම ශාන්තියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නනේ. Katini Devi Ananta Kamani Ai Mulodi Ase Kabata Budi Kabala
විශාල ප්‍රමාණයක් ඊයේ රැය පහන් වනතුරු මේ සංදර්ශනවල යෙදෙන ඉතින් අද දවස පුරාම ගමේ ගම පුරා සනස්නාන්තිය ප්‍රාර්ථනා කරමින් ගම පුරා විවිධ ශාන්ති කර්ම සිදු කරන ආකාරය
අපි දැක්කා ඊයේ රාත්‍රියේ කුළුණටුමා සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. අද දවස පුරාමත් ඇවිදිනවා නේද? අපිට පොඩ්ඩක් කියන්න අද මොකද මේ වෙන්නේ කියලා චුට්ටක්. දවස් තව දෙකකට ගිහිල්ලා ආපහු ගම්බාර බෝධියට 5යි ගාන තමයි වෙලාව තියෙන්නේ. අද මේ ස්ථානයේ මොකද සිද්ධ වුනේ? අපිට පොඩ්ඩක් කියන්න අපිට බලන් ඉන්න අයට පොඩ්ඩක් අදහසක් ගන්න පුළුවන් ඒකට. නැටුම් තමයි නැටුම් ඉදිරිපත් කරනවා ඒකට සංග්‍රහය ලෑස්ති කරලා තියෙනවා. ඔව්. ඉතින් කට්ටියටත් කොහොම සාන්තිය ප්‍රාර්ථනා කරනවා නේද? හොඳයි. එහෙනම් ජය වේවා අපි හම්බෙමු. හොඳයි ලස්සනට තියෙන නියම වැඩි සුපිරි. පොඩි අවුල් ටිකක්